හෙලෝ ගයිස් ඔයගොල්ලෝ අදත් එකතු වෙන මොබයිල් සෙටින්ස් YouTube channel එකත් එක්ක. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඔයගොල්ලෝගේ ෆෝන් එකේ ස්ටෝරේජ් වැඩි කරගන්න පොඩි ට්‍රික් එකක් ගැන. ඉතින් ඔයගොල්ලන්ට මේකට Play Store එකෙන් හෝ App Store එකෙන් කිසිම app එකක් download කරගන්න ඕන වෙන්නේ නැහැ. ඔයගොල්ලෝගේ ෆෝන් එකේ settings app එක තිබ්බම හොඳටම ඇති. ඔයගොල්ලන්ට තව මේකට ඕන කරන්නේ අමතරව pen drive එකකුයි OTG adapter එකකුයි විතරයි. ඉතින් ඔයගොල්ලන්ට දැන් මම කියලා දෙන්න යන්නේ pen drive එකෙන් ඔයගොල්ලෝගේ storage එක වැඩි කරගන්න විදිය. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයගොල්ලන්ට මතක් කරන්න ඕනේ මගේ YouTube channel එකට අලුතෙන් set වෙන කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරලා set වෙන්න කියලා. ඉතින් එහෙනම් අපි වීඩියෝ එකට ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ඔයගොල්ලොන්ගේ OTG adapter එකයි pen drive එකයි එකට කනෙක්ට් කරලා ඉවර වෙලා ෆෝන් එකට සම්බන්ධ කරගන්න ඕනේ. සම්බන්ධ කරගත්තට පස්සේ ඔයගොල්ලොන්ගේ ස්ක්‍රීන් එකේ උඩින් ඔයගොල්ලන්ට මැසේජ් එකක් එනවා USB drive කියලා. ඉතින් ඔයගොල්ලෝ මේ විදිහට ස්ක්‍රීන් එක පල්ලෙහාට ඇදලා ඉවර වෙලා ඒ USB drive කියන මැසේජ් එක ඇතුළට යන්න ඕනේ. ගියාට පස්සේ ඒ මැසේජ් එකේ දකුණු පැත්තේ උඩම ඩොට් තුනක් තියෙනවා. ඒ ඩොට් තුන විදිහට ටච් කරලා ඉවර වෙලා එතන යටින්ම ඔප්ෂන් එකක් එනවා storage settings කියලා. ඔයගොල්ලෝ storage settings වලට ගියාට පස්සේ ඔයගොල්ලොන්ගේ pen drive එක ඇතුළට ඔයගොල්ලොන්ගේ ගෙනියනවා. ගෙනිච්චට පස්සේ දැන් ඉතින් ඔයගොල්ලන්ට දැන් මෙතනදී කරන්න තියෙන්නේ ඔයගොල්ලෝගේ pen එක අනිවාර්යෙන් format pen එකක් වෙන්න ඕනේ. නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මෙතනදී format කරගන්න මේ format කියලා තියෙන message එක උඩ එකපාරක් touch කරලා. ඉතින් මේ විදිහට අපි එකපාරක් touch කරලා ඉවරලා මෙතන දකුණු පැත්තේ යට මෙන්න මේ රතු පාටින් එන format කියන මේකට touch කරාට පස්සේ pen එක format වෙනවා. ඔයගොල්ලොන්ගේ format කරපු pen එකක් ගත්තා නම් ඔයගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් format කරාට පස්සේ යාළුවනේ ඔයගොල්ලන්ට පුළුවන් මේ pen drive එක ඔයගොල්ලොන්ගේ storage එකේ කොටසක් විදිහට පාවිච්චි කරන්න. ඉතින් ඔයගොල්ලන්ට ඒතකොට මේක ලේසි ඔයගොල්ලොන්ගේ phone එකේ ඔයගොල්ලෝ වැඩක් කරන වෙලාවට ඒ කියන්නේ සාමාන්‍ය phone එකට දරන්න බැරි වැඩක්. ඔයගොල්ලොන්ගේ මේකට කියන්නේ ඔයගොල්ලෝ application download කරනවා නම් ඒ වගේ phone එකට දරා ගන්න බැරි ලොකු වැඩක් කරනවා නම් මේ pen drive එක use කරලා ඔයගොල්ලන්ට ඒ වැඩේ කරගන්න පහසුයි. ගොඩක් කට්ටියට වටිනවා ඇති කියලා. තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් එහෙනම් අද මම ගිහින් එන්නම් goodbye.